ජේසුබීට අදත් ලස්සනම වාසනාවන්ත දවසක් යේසුස් වහන්සේ අපිට දීලා තියෙන නිසා යේසුස් වහන්සේට අනෙක් වාරයක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේක අහන මේක බලන සියලු දෙනාම යේසුස් වහන්සේගේ කරුණාව යේසුස් වහන්සේගේ ප්‍රේමය තියන්න ක්‍රම වෙලා සිටිනවා. ඒ වගේම මේ සියලුම ගරුත්වය යායුත්තේ යේසුස් වහන්සේටම පමණයි. ආමෙන්. ඉතින් මම අද කතා කරන්න යන්නේ සුදු බයිබලයේ පුංචි වචනයක් ගැන. ඔයාලා මේ පද කියවලා බලන්න. පස්සේ කියවද්දී ඔයාලට මේ කියවද්දී මට වඩා හොඳට තව යේසුස් වහන්සේ ඔයාලට තේරුම් කරලා දෙවි. ඉතින් මෙතන කියනවා යේසුස් වහන්සේ යක්ෂයා විසින් අද සභාවලට නැත්නම් අපේ ජීවිතවලට වැරදි මත යේසුස් වහන්සේට ලං වෙන්න බැරි දේවල් අද අපිට උගන්වනවා. නැත්නම් අපේ තුලට ඒවා එනවා. ඒවා කොහොමද අපි දැනගන්නේ? ඒ තුළින් කොහොමද අපි නැතුව ඉන්නේ? ඒවට මුලාව වැටෙන්නේ නැතුව අපි කොහොමද ඉන්නේ කියන එක මම සුදු බයිබලෙන් ඔයාලට පෙන්වන්න යනවා. බලන්න යේසුස් වහන්සේ දවස් 40 නිර්ආහාරව ඉඳලා එළියට එද්දී යක්ෂයා පරිස්සාර කරනවා. ඒක තියෙනවා ලූක් පොතේ 4:5 මතෙව් 4:9 මේ දෙක ඔයාලා බලන්න. මෙතන කියනවා සියලුම උස් තැනකට ගෙනියලා යක්ෂයා යේසුස් වහන්සේව මේ ලෝකයේ සියලුම දේ පෙන්නලා කියනවා මේකේ තියෙන ආශ්චර්ය මේකේ තියෙන සියලුම රාජ්‍ය මේ ඔක්කොම බලය මට දීලා තියෙන කියලා ලූක් එකේ කියනවා. ඒක බලය මට දීලා තියෙන්නේ මට নমස්කාර කරන්න. මට নমස්කාර කරොත් මම මේ සියල්ල දෙනවා කියලා තියෙනවා. ඉතින් මතෙව් එකේ ඊටට චුට්ටක් වෙනස් විදියට මතෙව් ලියලා තියෙනවා වැඳ බිම වැටි මට নমස්කාර කරන්න කියලා. යක්ෂයාට নমස්කාර කරන්න බිම වැටිලා එතකොට මේ සියල්ල දෙනවා කියලා. අද අපි යේසුස් වහන්සේගේ දේ හොයන්න යේසුස් වහන්සේගේ තුල ඉන්න අපි උත්සාහ කරන්නේ. අපි හැබැයි සභාවට යනවා මේ වගේ ඇවිල්ලා වැරදි ඉගැන්වීම් තුල අපි හැමෝටම নমස්කාර කරනවා නැත්නම් වඳිනවා. මේක තමයි අපි කරන්නේ. හැබැයි යේසුස් වහන්සේ කියනවා අපේ ජීවිතේට නමස්කාරයෙන් බෑ යේසුස් වහන්සේ තුලට යන්න. දැන් යක්ෂයා කියනවානේ නමස්කාර කරන්න මේ සියල්ල. මොකද ලෝකේ සියල්ල ලබා ගන්න අපි නමස්කාර කරනවානේ. කාට හරි ගිහිල්ලා මේ බකයපත් වෙනවා. ඒ වගේ දේවල් අපි කරනවා. හැබැයි ස්වර්ගයට යන්න මේ නමස්කාරයේ යේසුස් වහන්සේට නමස්කාර කරන මේ පොළොවේ ඇයි අපිව තියලා තියෙන්නේ කියන එක අපි බලන්න ඕනේ. පළවෙනි කාරණාව. යේසුස් වහන්සේට ප්‍රශංසා කරන්න නමස්කාර කරන්න තමයි අපි මේ තිබ්බේ. යේසුස් වහන්සේ. හැබැයි යක්ෂයව නෙමෙයි. අද අපි සභාවයක නැත්නම් පාස්ටර්වදී ඒ වගේ අපි වැරදි තැනක අපි ඉන්නවා. හැබැයි බලමු යේසුස් වහන්සේ මොනවාද අපිට මේ සුද්ධ වචනේ කියන්නේ කියලා. බලන්න හේබ්‍රු පොතට එන්න. හේබ්‍රු පොතේ කියන 11:6 හොඳට කියවලා බලන්න මේක 11:6 මොනවද තියෙන කියලා බලන්න. නමුත් ඇදහිල්ල නැතිව උන්වහන්සේට ප්‍රශංසා කරන්නට නොපුළුවන්. දැන් අපි තුල নমස්කාරය තියෙන්න පුළුවන්. নমස්කාරය අපි සබහාල කරනවා. හැබැයි নমස්කාරය කරත් වැඩක් නෑ අපි තුල ඇදහිල්ලක් නැත්තම්. ඒ ඇදහිල්ල අපි තුල නැත්තම් අපි নমස්කාරය නිෂ්ඵලයි. වැඩක් නෑ. මොකද යේසුස් වහන්සේ කියන මාව ප්‍රසන්න කරන්න, මාව සතුටු කරන්න නම් මාව න්‍යාය කරන බොම්මම තියලා තියෙන්නේ මොනා කරන්නද? ඇදහිල්ලෙන් මට කරන්න දෙයක්. ඇදහිල්ලෙන් ප්‍රශංසා කරන්න. ඇදහිල්ලෙන් নমස්කාර කරන්න. ඊට පස්සේ කියනවා මක්නිසාද දෙවියන් වහන්සේ වෙතට ළඟා වෙන්න විසින් උන්වහන්සේ විද්‍යාත්මක බව උන්වහන්සේ සොයන්නාට විපාක දෙන කෙනෙකුත් බවත් විශ්වාස කරන්නට ඕනෑය. ඇදහිල්ල නොවා දැන් මෙතන මේ කතාව කියන්නේදී ඔයාලා කියවලා බලන්න. ඊට පස්සේ අටරෙද්දී ලස්සන කතාවක් තමයි තියෙන්නේ මේ ඇදහිල්ල ගැන. නෝ වගේ කතාවක් කියනවා. නෝවට නැවක් හදන්න කිව්වා. හැබැයි යේසුස් වහන්සේට එයා කීකුරු වෙලා එයා යේසුස් වහන්සේ ඇදහිල්ලෙන් කියපු දේ. මොකද එයා නැව කියන එකක් දැකලා නැහැ. වැස්සක් ඒ කාලේ දැකලා නැහැ. හැබැයි ඇදහිල්ලෙන් එයා ඒක කරා. මුළු පවුලම එයාගේ බේරුණා. ඒක නිසා අපිට මේක අපිට එක පෙන්නලා දෙනවා. ඇදහිල්ල තමයි පළවෙනි කාරණා. ඒතකොට සභාවට අනිවාර්යෙන් අවශ්‍යයි ඇදහිල්ල. ඇදහිල්ල නැත්තම් සියල්ල විනාශ වෙනවා. මොකද යක්ෂයාගේ වැඩ තමයි මේ ඇදහිල්ල නැති කරන එක. අද ඇදහිල්ල නැති කරලා එයා නමස්කාරය තමයි මේ සභාව ඇතුළට ගෙනියලා ඒක නමස්කාරය ඇදහිල්ලක් නැති විදිහට කරගෙන යන විදිහට පොළඹවලා තියෙනවා. ඒ නිසා අපි අනිවාර්යෙන් අපි දැනගන්න ඕනේ යේසුස් වහන්සේගේ නාමය කොයි විදිහටද අපි බලන්න. මෙතන කියන යේසුස් වහන්සේ අපගේ ඇදහිල්ල තමයි
වැදගත්ම දේ එන ඇදහිල්ල අපි තුල තියෙනවා නම් අපිට සියල්ල කරන්න පුළුවන්. යේසුස් වහන්සේ ප්‍රසන්න කරන්න පුළුවන්. යේසුස් වහන්සේට නමස්කාර කරන්න පුළුවන් ඇදහිල්ලෙන් පමණයි. ආමෙන්. සියලු දෙනාටම ජේසුස් වහන්සේ යේසුස් වහන්සේ කරුණාව යේසුස් වහන්සේගේ ප්‍රේමය සෑම කෙනෙක් තුළම තියන්න. ආයෙත් දවසකින් යේසුස් වහන්සේගේ වචනයක් කරන් ඔයාලා හමුවට එන්න. ජේසුස් වහන්සේ